හෙලෝ ඉතින් ඔන්න ශලනයක්ගේ අලුත් ව්‍යාපාරයට ක්ලෝතින් බ්‍රෑන්් එක ඉතින් ලෝන්ච් කරා. ඉතින් ඒකට මම හදවතින්ම සුබ පතනවා තව තවත් ඉස්සරහට යන්න දියුණුවට පත්වෙන්න හදවතින්ම සුබ පතනවා. රංගන ශිල්පිනියක් වීම සහ නොවීම කියන දෙක දෙපැත්තටම අපිට ඒක වායසහගත අවාසහගත දෙපැත්තම තියෙනවා. සමහර වෙලාවට අපිට ආදරය කරන අය සමහර අපේ බ්‍රෑන්ඩ් එකත් එක්ක එකතු වෙවි. සමහර වෙලාවට කියන්නේ අපිත් එක්ක ඉරිසියාවට වෙන්න පුළුවන් මොන හරි දේවල් වලට ඒකින්ද හිතලා කරන දේවල් අභියෝග ඒ වගේ දේවල් අපිට එන්න පුළුවන්. කියන්නේ බ්‍රෑන්ඩ් එක වටන්න කරන දේවල් එහෙම නැත්නම් ඒවට හානි කරන දේවල් ඒ වගේ දේවල් එන්න පුළුවන්. ඉතින් අභියෝග කියන එක කොයි ශේෂ්ත්‍රයක හිටියත් අපිට මුණ දෙන්න සිද්ධ වෙනවා. ඉතින් මම හිතනවා ලංකාවේ ආදරය දිනාගත්ත රංගන ශිල්පිනියක් විදිහට ශලනයක්කට එහෙම අභියෝග වලට සාර්ථකව මුණ දෙන්න පුළුවන් සහ එහෙම හම්බ වෙන්න කියලාත් මම ප්‍රාර්ථනා කරනවා. මොකද අභියෝග වලින් යද්දි තස්සනයිනේ ගමන. ඉතින් එහෙම අභියෝග මැද්දෙන් සාර්ථක ගමනක් යන්න කියලා කියනවා.